හායි මම ඔයගලන්ට මේ වීඩියෝ එක කරන්නේ ඔයගොල්ලෝ බලාගෙන හිටියා මම වීඩියෝ එකක් දැම්මා ක්‍රොෂේ බෑග් එකකට හෑන්ඩ් බෑග් එකකට බෑග් ෂිපර් එක දාගන්න කොහොමද ඒ පොකට් එක හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙනවා කියලා. ඉතින් ගොඩාක් අය කමෙන්ට් කරලා තිබ්බා හැමෝම වගේ කැමති ඒක දැනගන්න. මොකද කිසිම ටියුටෝරියල් එකකින් YouTube එකේවත් නැති දැනුමක් තමයි මම ඔයාලට දෙන්න හදන්නේ. මේක මමත් තනියම අත්හදා බලපු දෙයක්. අපි දන්නවා ඕනම හෑන්ඩ් බෑග් එකක අපි ලෙදර් බෑග් එකක් ගත්තත් මෙන්න මේ වගේ පිටිපස්සට අනිවාර්යෙන් පොකට් එකක් තියෙනවා ෂිපර් එකක් දාපු. ඒක ගොඩාක් අත්‍යවශ්‍ය එකක්. ඉතින් මම මේක තනියම අත්හදා බැලුවට මම කැමතියි ඒ දැනුම ඔයාලත් එක්කත් බෙදා ගන්න. ඒ හින්දා මේ වීඩියෝ එක දිගටම බලන්න, පේජ් එකත් ෆලෝ කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් ඔයාලට දිගටම මගේ පේජ් එක හරහා බලා ගන්න පුළුවන්. අපි පටන් ගමු. බෑග් එක ගොතාගෙන යනකොට බෑග් එකේ උස ප්‍රමාණය අපි මැනගන්න ඕනේ. මේ බෑග් එකට හිඩසක් තියාගන්න විදිය කොහොමද කියලා බලන්න. බෑග් එකේ උස අඟල් 8යි නම් බෑග් එකේ අඟල් 6ක් වගේ ගොතලා ඉවර කරලා අපි මේ හිඩස තියාගන්න ගොතන්න පටන් ගන්න ඕනේ. ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයක් බෑග් එකේ උස අරගෙන චිපර් එක එන්නේ කොතෙන්ද කියලා හරියටම මැනලා හදා ගන්න ඕනේ. මෙන්න මේ පැටර්න් එක මම මේ වීඩියෝ එකේ මෙන්ෂන් කරලා තියෙන වීඩියෝ එකේ දාලා තියෙනවා ගොතන්නේ කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ විදියට ගොතනවා නම් එහෙම නැත්නම් සිංගල් ක්‍රොෂේ වලින් ගොතලා හරි අපිට මේ බෑග් එකේ ෂිපර් එක හදා ගන්න පුළුවන්. අපි මෙතනින් බංගල් 6ක් ගොතලා ඉවර වෙලා එතනින් ඩිසයින් එක යාන් එක කපලා ඉවත් කරගෙන ඩිසයින් එක එන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ෂිපර් එකේ දුර ප්‍රමාණය කොච්චරද කියලා මෙන්න මේ මම පෙන්නන විදියට මැන ගන්න ඕනේ. අඟල් 6ක් වගේ 6ක් හෝ 5මාරක් අපිට අත දාන්න පුළුවන් වෙන්නත් එපැයි මේ පොකට් එකට. ඒ ප්‍රමාණය මෙන්න මේ විදියට අඩියේ ඉඳලා දුර අරගෙන මැනලා ක්ලිප් එකකින් අපි ඒක මාක් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ගොතන්න පටන් ගන්න. මොකද නැත්තම් වෙනස් වෙන්න පුළුවන්. ඔන්න මම ගත්තේ අඟල් 6ක් වගේ තියෙන්නේ. මේකේ දෙපැත්ත දුර ප්‍රමාණයත් සමානයිද කියලා අපි මැන ගන්න ඕනේ. එතකොට තමයි හරියටම අපිට මේක සෙන්ටර් වෙලා පොකට් එක එන්නේ නැත්නම් පොකට් එක ඇද වෙන්න පුළුවන්. දැන් අපි ගොතන්න පටන් ගමු. ඊට පස්සේ අපි මේ මාක් එක දාගත්ත තැන ඉඳලා සුපුරුදු පරිදි ඒ ඩිසයින් එකම එක වටයක් අනිත් පැත්තේ මාක් එක දාගත්ත තැනට එනකන් ගොතලා ඉවර කර ගන්නවා. ඔන්න ගොතලා එතන එනකන් ඉවර කරගෙන ඊට පස්සේ එතනින් ආයෙ අපි යාන් එක කපලා එතනින් ඒක ක්ලෝස් කරනවා. ඊට පස්සේ ආයෙත් යනවා අපි වම් පැත්තේ මාක් එක දාගත්ත තැනට. එතනින් ආයෙත් නැවතම අපි කලින් ගොතපු ඩිසයින් එකම ඒ විදිහටම ගොතාගෙන යනවා. කලින් මාක් එක දාගත්ත තැනට එනකම් වටයක් ගොතාගෙන යනවා. මම වීඩියෝ එකේ කරන විදිය ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ ඩිසයින් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පේජ් එකේ රීල්ස් චෙක් කරලා බලන්න. ඒ වගේ මම ටියුටෝරියල්ස් දාලා තියෙනවා. මෙන්න මේ විදිහට වට දෙකක් අපි ගොතා ගන්නවා. මෙතනින් අපි යාන් එක කපලා ඉවත් කරන්නේ මෙන්න මේ විදිහට චේන්ස් කීපයක් ගොතා ගන්නවා. මේ යට ගොතලා තියෙන චේන්ස් වලට සමාන වෙන්න ඕනේ ඒ චේන්ස් ප්‍රමාණය. යට තියෙන චේන්ස් 20යි නම් අපි චේන්ස් 20ක්ම උඩටත් ගොතා ගන්න ඕනේ. ඔයගොල්ලන්ට එන ප්‍රමාණය අනුව අඟල් ගානට චේන්ස් එන ප්‍රමාණය අනුව ඒක ගොතාගෙන අපි අර ගොතන්න පටන් ගත්ත ෆ්ලිප් ස්ටිච් එක තියෙනවනේ. එතනින් අපි මේකට චේන්ස් ටික ගොතාගෙන එන්ඩ් එකක් දා ගන්නවා. මෙන්න මේ විදිහට මම වීඩියෝ එකේ පෙන්නන විදිහට එන්ඩ් එකක් දාගෙන ආයි නැවත අපි ෆ්ලිප් ස්ටිච් එකෙන්ම තමයි ගොතන්නේ. මේ පැටර්න් එකට ෆ්ලිප් ස්ටිච් කියලා කියන්නේ මේකෙන්ම ගොතාගෙන යන්න පුළුවන්. මේ චේන් එකේ අවසානයේ අනිත් පැත්තෙන් අපි මාක් කරගත්ත හිඩස පටන් ගන්න තැන දක්වා ගොතාගෙන එනවා. මම මේ පෙන්නන තැනට. ඔන්න දැන් එතෙන් එනකන් ගොතාගෙන ආවා. ඊට පස්සේ අපි මේ මාකර් දෙක ගලවලා අයින් කරගන්න ඕනේ. දැන් අපි සෙන්ටර් එකට හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්නේ මේ චේන්ස් වලට සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යන එක. හැබැයි චේන් එක වැහෙන්නම ගොතන්නේ නැහැ. එක ලූප් එකකට සිංගල් ක්‍රොෂේ ගොතාගෙන ගිහිල්ලා අපි ඒ වටේ එන්ඩ් කරන විදිහටම එන්ඩ් කරගන්නවා. ඊට පස්සේ ආයෙත් අපේ සුපුරුදු පරිදි අපේ පැටර්න් එකෙන් ගොතාගෙන යනවා. ඉතින් ඔයාලා සිංගල් ක්‍රොෂේ වලින් කරනවා නම් සිංගල් ක්‍රොෂේ වලිනුත් මේ ෂිපර් එක බෑග් එකට දාගන්න විදිය හරිම ලේසි. මම මේ ඩිසයින් බෑග් එකක් නිසා මම මේක මේ ඩිසයින් එකෙන් ඔයගලන්ට කියලා දෙන්නේ. ඔන්න ඒ වටේත් ඉවර කරලා දැන් අපි ගොතාගත්ත සිංගල් ක්‍රොෂේ එකට දැන් අපේ ෆ්ලිප් ස්ටිච් එක ගොතා ගන්න පුළුවන්. මේ චේන් එක උඩ සිංගල් ක්‍රොෂේ එකක් යන්නේ නැතුව මේ ඩිසයින් එක අපිට ගොතන්න බෑ. ඕගොල්ලෝ සම්පූර්ණ බෑග් එක ගෙතුවේ සිංගල් ක්‍රොෂේ වලින් නම් සිංගල් ක්‍රොෂේ වලින්ම මේක උඩත් යන්න පුළුවන්. එතකොට මුළු බෑග් එකම තියෙන සිංගල් ක්‍රොෂේ වලින් හැබැයි මම මේක ෆ්ලිප් ස්ටිච් එකෙන් ගොතාගෙන තියෙන නිසා ඒකෙන්ම ගොතනවා මම. ඊට පස්සේ ඒකත් එන්ඩ් එකේ එන්නේ මෙන්න මේ
ෂිපර් එකට දාගන්න හිඩස තිබ්බ තැන කෙලවරට තමයි එන්ඩ් එක එන්නේ. එතනින් එන්ඩ් එක දාගන්නවා. එන්ඩ් එක දාගෙන දැන් අපිට දිගටම තියෙන්නේ මේ බෑග් එකට මේ ඩිසයින් එක දාගන්න ඕන. දැන් ෂිපර් එක දාන්න ඕන සිදුරු කොටස හදලා ඉවරයි. මම ඕගොල්ලන්ට තව වීඩියෝ එකක් ගේනවා ෂිපර් එක ඇටච් කරගන්න කොහොමද, ෂිපර් එක දාලා ලයිනින් එක හදාගන්න කොහොමද. එක වීඩියෝ එකකින් කරන්න අමාරු නිසා මම තව වීඩියෝ එකක් ගේනවා. ඔයගොල්ලෝ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. දිගටම වීඩියෝස් බලන්න. මේකේ ෂිපර් එක දාන විදිය මම මේ වීඩියෝ එකෙන් ගේනවා. මේ විදිහට සිදුර හදාගත්තට පස්සේ අපි ඒ ඩිසයින් එකෙන්ම තමයි දිගටම ගොතාගෙන යන්නේ. මෙන්න මේ විදිහට ෆ්ලිප් ස්ටිච් එකෙන් බෑග් එකේ අඟල් 8 දක්වා දැන් ගොතනවා. බෑග් එක අඟල් 8ක් තමයි මම ගන්න හෑන්ඩ් බෑග් එකේ උස. ෂිප් එක සහ ලයිනින් එක මම ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක සේව් දාලා තියාගන්න. බයි.